හයි හයි යාලුවනේ ඕකොල්ලො හොඳින් සැපසනිපේ ඉන්න ඇති කියලමං හිතනවා. ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මට බ්ලොග් එකක් කියන්න බැරිවුන් නිසා අද මට හිතුණා ඕගොල්ලො වෙනුවෙන් බ්ලොග් එකක් කරන්න. ඉතින් මේ ඉන්න මම අපේ කැම්පස් එක ඉස්සරහා මං හැමදාම වගේ උදෙම්ම ජීකැන්ටිමට යනවා. මොකද උදෙම්ම ගිහිල්ලා ජීකැන්ටිමේ පාඩන් කරන එක ඇත්තටම මං එක ආස වැඩක්. ඉතිං ගොඩක් කලාවට උදේට මං පාඩන් කරන්න යන ජීකැන්ටින් එකට. මේ ඉතින් ජීකැන්ටිමට යන ගමන් ඇත්තට මේ දවස්සල කැම්පස් එකේ මල් පිපිලා හරිම ලස්සනයි. මේ තියන්නේ මං ජීකැන්ටිමට යන පාර. ඇත්තම කිව්වොත් මේ දවස්සල හරිම ලස්සනයි කැම්පස් එක ඇතුළේ. ඇහැලමල් තියෙනවා, තව මල් තියෙනවා. ඊට කලින් මාසේ කියන්න ගිය මාසේ වගේ මෙහි ඇත්තට මැයි මාරමල් පිපිල තිබුණා. හරිම ලස්සනයි රතු පාට. දැන් ඒවනම් පරවෙලා ගිහිල්ලමක් හිතන්නේ. මේ තියන්නේ අපේ ජීකැන්ටිම. උදේවරුවට ඉතින් ගොඩක් කට්ටිය අඩු නිසා මං ඇත්තටම ඒවගේ තැන්වලට ගොඩක් කටිය නැති තැන්වලට පාඩන් කරන්න යන්න ආසයි. ඇත්තටම මේ ජීකැන්ටිමේ ලස්සන වීව එකක් තියෙනවා. මේ තියන්නේ ජීකැන්ටිමේ උඩ තට්ටුවට පේන විදිහ. ඇත්තටම පාරත් පේනවා. මේ තියන්නේ කැම්පස් එක ඉවෙන්ට් තියෙනකොට සාමාන්‍ය හදන එකක්. හෙට යසස් මැදගෙදර අපේ යුනිවර්සිටිය එකට ලයිව් කොන්සර්ට් එකකට එනවා. ඉතින් ඒක තමයි මේ තියන්නේ. එතකොට ඒකට ඇත්තට මමත් ටිකට් එකක් ගත්තා. හෙට මං එකට යන්න ඉන්නේ. ඔන්න ඉතින් උදේ කෑම මං ගත්තා. ඊට පස්සේ පාඩම් කරා. මේ ඉතින් මං ඉතින් ඊට පස්සේ පාඩම් කරලා දැන් ඉතින් අටටත් ළඟ නිසා ලෙක්චර්ස් වලට යන්න ගත්තා. මම දැන් මේ ඉන්නේ අපේ කැම්පස් එකේ ඉස්සරහා. ඒ ඉස්සරහින් පේන්නේ මගේ යාළුවෝ ටිකක්. අද සිකුරාදා දවසක් නිසා අපිට ලෙක්චර්ස් 12යි කාලා වෙනකොට ඉවරයි. අද තියන්නේ අපිට SGD එකක්. ඒ කියන්නේ ස්මෝල් ගෲප් ඩිස්කෂන් එකක්. ස්මෝල් ගෲප් ඩිස්කෂන් වලදී ඇත්තටම අපිව වෙනම පුංචි ගෲප් වලට බෙදනවා. අපිට ප්‍රශ්න හම් වෙනවා. ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නවලට අදාළ උත්තර ලියන එක තමයි ගොඩක් කලාවට මේකෙදි සිද්ධ වෙන්නේ. ඇත්තටම ඒක මතක හිටින ක්‍රමයක්. ඇත්තටම මම ඒකට ආසයි. මම ඉතින් අපේ ගෲප් ඩිස්කෂන් එක කරන වෙලාවේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ ටික තමයි මේ තියන්නේ. SGD එක ඉවරයි. මම ගොඩක් කලාවට ලෙක්චර්ස් ඉක්මනින් ඉවර වුණහන් යන්නේ ලයිබ්‍රරි එකට තමයි පාඩම් කරන්න. ලයිබ්‍රරි එක කියන්නේ මම පාඩම් කරන්න ගොඩක් ආස තැනක්. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ ස්ටඩි ව්ලොග්ස් වලින් කොච්චර මම ලයිබ්‍රරි එකේ ඉන්නවද කියලා. ඔන්න ඉතින් අවුවත් සර නිසා මට හිතුණා ලයිබ්‍රරි එකට යන්න කලින් ඇත්තට මොනහරි බීලා යන්න. ඔන්න ඉතින් මම මේ ලයිබ්‍රරියට යනවා. මේ තියන්නේ අපේ ලයිබ්‍රරි එකේ ඉස්සරහා.
පාඩම් කරන්න ඕන බඩු ටිකත් අරගෙන ඔන්න ඉතින් ලයිබ්‍රරියේ උඩම තට්ටුවට තමයි මම යන්න හදන්නේ. ගොඩක් කලාවට ලයිබ්‍රරියේ උඩම තට්ටුවේ ඩිස්කෂන් ඒරියා තියෙනවා. ඩිස්කෂන් ඒරියා වල ඇත්තටම කියව පාඩම් කරන්න පුළුවන් නිසා තමයි මං ඒවට යන්නේ. සමහරක් කලාවට පොත් බලන්න ඕනි වුණහම ලෙන්ඩින් ඒරියා එකට යනවා. ඩිස්කෂන් ඒරියා එකේ ගොඩක් කට්ටිය පිරිලා හින්දා මම ලෙන්ඩින් ඒරියා එකට ඇවිල්ලා මට තිබුණ ප්‍රශ්න ටිකක් කරා. ඇත්තටම ලයිබ්‍රරිය කියන්නේ පාඩම් කරන්න හොඳම තැනක්. මේ ඉන්න මම ඩිස්කෂන් ඒරියා එකේ. ඔන්න ඉතින් ඩිස්කෂන් ඒරියා එකට ගියහම අපේ යාළුවෙක් හිටියා. යාළුවත් එක්ක තේ එකක් පීලා ආයි ඉතින් ඩිස්කෂන් ඒරියා එකට ඇවිත් පාඩම් කරා. මේ තියන්නේ අපේ ලයිබ්‍රරි එකට හවසට පේන view එක. ඇත්තටම අද නම් හරිම ලස්සනයි. අද විතරක් නෙවෙයි ගොඩක් කලාවට අපේ ලයිබ්‍රරි එකේ හවසට තියෙන view එකට නම් මං හරිම ආසයි. පාඩම් කරලා මහන්සි වුණහම පොඩි වෙලාවක් ඇවිල්ලා මේ විදිහට ඒ view එක දිහා බලා ඉන්න මං ගොඩක් ආසයි. මේ පේන්නේ අපේ ලයිබ්‍රරි එක හවසට පේන විදිහ. ඇත්තටම ලයිබ්‍රරි එක ඇත්තටම ලස්සන තැනක්. හරිම කාම්. ඔන්න ඉතින් view එක බලලා ආයි ඉතින් ආව පාඩම් කරන්න. මම මේ පාඩම් කරන්නේ බයෝකෙමිස්ට්‍රි. සාමාන්‍යයෙන් අපේ ලයිබ්‍රරි එක ක්ලෝස් කරනකොට සාමාන්‍යයෙන් රෑ 8 විතර වෙනවා. ඒ වෙනකම් ඉතින් සාමාන්‍යයෙන් ලයිබ්‍රරි එකට ආවම මම පාඩම් කරනවා. ඔන්න ඉතින් පාඩම් කරනකොට වෙලාව යනවද දන්නේ 7:58ත් වෙලා. දැන් ඉතින් ලයිබ්‍රරි එක ක්ලෝස් කරන නිසා අපි යන්න ලෑස්ති වුණා. මමයි මගේ යාළුවෙකුයි තමයි හිටියේ මේ වෙලාවේ. ඔන්න ඉතින් අදට මගේ vlog එක ඉවරයි. තව vlog එකකින් හම්බ වෙනකන් එහෙනම් යාළුවනේ bye.